හැමෝටම සුබ දවසක් යාළුවනේ. මම කලින් කරපු ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ වීඩියෝ එක ඔයාලා බලන්න ඇති. හැබැයි ඒකෙන් පස්සේ මම ට්‍රේලර් එක ආයෙත් පාරක් බලද්දී අපිට මගහැරුණු තවත් භයානක රාස් කීපයක් හමු වුණා. අද මම අරගෙන ආවේ ඒ මිස් වුණු කරුණු කීපයක්. ඉතින් ඔයාලා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. මම මයික් ටොක්ස්. ඉතින් යාළුවනේ හල්ක් ඉන්න මේ දර්ශනයේ පිටිපස්සේ තියෙන QCD කියන අකුරු තුන ඔයාලා දැක්කද? ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ ක්වොන්ටම් ක්‍රොමෝඩයිනමික්ස් කියන පරමාණු විද්‍යාව ගැනයි. සරලවම කිව්වොත් අපේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ පරමාණු එකට ගුලි කරලා තද කරලා අල්ලගෙන ඉන්න ප්‍රබලම ශක්තිය ගැන තමයි මේ විද්‍යාවෙන් හොයලා බලන්නේ. මල්ටිවර්ස් එකේ විශ්වයන් අතර ගමන් කරන්න නම් සාමාන්‍ය පෝටල් එකකට වඩා ගැඹුරු පරමාණු මට්ටමේ ක්වොන්ටම් ගෙට්වේ එකක් අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ බෲස් බැනට් මේ විදියට QCD පරමාණු විද්‍යාව ගැන උගන්වන්න එකෙන් අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි මේ ෆිල්ම් එකේ මල්ටිවර්ස් සම්බන්ධයක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන් කියන එක. දැන් මේ හැමදේම එකට එකතු කරලා බැලුවම අපිට පොඩි ඉඟියක් ලැබෙනවා. මේ QCD පරමාණු ශක්තියෙන් අස්ථාවර කරලා මල්ටිවර්ස් එක හරහා ඇවිත් මේ ලෝකය විනාශ කරන්න ලෑස්ති වෙන්නේ සමහර විට ශාස්ත්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් මේ ට්‍රේලර් එකේ තියෙන රහස් දිහා බැලුවම මේ පාර අපිට ශාස්ත්‍ර විලන් විදියට දකින්න ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා ඔයාලටත් දැන් හිතෙනව නේද? මේ ගැන ඔයාලගේ අදහස් මොකක්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ ට්‍රේලර් එකේ මේ දර්ශනය පොඩ්ඩක් බලන්න. මෙතනදී පීටර් පාකර් බෲස් බැනර්ව මුණ ගැහිලා තමන්ගේ ඇඟේ සිද්ධ වෙන අමුතු මියුටේෂන් එක ගැන ලොකු සාකච්ඡාවකයි ඉන්නේ. මෙතනදී බෲස් පීටර්ට පවසන්නේ DNA මට්ටමින් සිදුවන වෙනස් වීමක් කියන්නේ හිතා ගන්න බැරි තරම් භයානක දෙයක් කියලා. මොකද බෲස් දන්නවා තමන්ටත් සිද්ධ වුණේ ඒ වගේම දෙයක් කියලා. බෲස්ගේ ජීන් ලෙවල් එකටම සිද්ධ වුණු ඒ මියුටේෂන් එක නිසා තමයි එයා හල්ක් බවට පත් වුණේ. ඉතින් බෲස් මේ සාකච්ඡාවේදීම තේරුම් අරන් ඉවරයි පීටර්ගේ ශරීරය ඇතුලෙන් දැන් ඒ වගේ ජීන් ලෙවල් එකේ ලොකු වෙනස් වීමක් සිද්ධ වෙනවා කියලා. මම හිතන්නේ පීටර් මේ විදිහට වෙනස් වෙනවා කියන්නේ සමහර විට එයා මෑන් ස්පයිඩර් කියන හති භයානක රූපයට පත් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද අපි මේ ට්‍රේලර් එකේ දැකපු ඒ අමුතු ඇස් දිහා බැලුවම අපිට ඒක ලොකුවටම සැක කරන්න පුළුවන්. මේ ට්‍රේලර් එකේ පෙනෙන විදිහට මෙන්න මේ මුල්ම හමුවීමෙන් සහ සාකච්ඡාවෙන් පස්සේ තමයි බෲස් පීටර්ව තමන්ගේ පර්යේෂණාගාරයට එක්කගෙන ඇවිත් මේ විදිහට ස්කෑන් කරලා බලන්නේ. මේ ෂොට් එකෙන් මට පේන්නේ පීටර්ගේ ඇඟ ඇතුලේ ඇත්තම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා විද්‍යාත්මකව තහවුරු කරගන්න බෲස් බැනර් උත්සාහ කරනවා වගේ. ඉතින් යාළුවනේ ට්‍රේලර් එකේ ඔයාලට එකම එක ෂොට් එකක විතරක් දැක ගන්න ලැබෙන මේ අමුතු චරිතය කවුද කියලා ඔයාලට දන්නවද? මේ තමයි ට්‍රෙමෙන් ටිල්මන්. මෙයාව වැඩිපුර දර්ශනවල පෙන්වලා නැති වුණාට ලැබෙන රූමර්ස් වලට අනුව මෙයා තමයි DODC එකේ අලුත්ම ප්‍රධානියා විදියට ඉන්නේ. ඇයි මෙයා මෙච්චර වැදගත් වෙන්නේ කියලා දන්නවද? වොන්ඩර්මෑන් කතාවේ අන්තිම හරියේදී අපිට දකින්න ලැබුණ DODC එකෙන් සුපිරි බලයන් තියෙන අයව හිර කරලා තියන්න වෙනම හිරගයක් හදලා තියනවා කියලා. ඉතින් මේ ට්‍රේලර් එකේදී ටිල්මන් පීටර් දිහා බලන් ඉන්න විදියෙන් අපිට එක දෙයක් හිතන්න පුළුවන්. සමහර විට මෙයා පීටර්ට අනතුරු අඟවනවා වෙන්නත් පුළුවන්. වා සුපිරි වීරයෙක් වුණත් මොන හරි වැරද්දක් කළොත් මගේ හිරගෙදරට යන්න ලෑස්ති වෙන්න කියලා. මොකද මෙයා බලන් ඉන්නේ බලයන් තියෙන ඕනම කෙනෙක් පොඩි ඕ වැරද්දක් කරනවා නම් එයාලා ඉර කරන්නයි. තවත් විශේෂම දෙයක් තමයි මේ චරිතයේ ඉදිරියට එන්න තියෙන මාවල් ප්‍රොජෙක්ට් 5ක සඳහා දැනටමත් සයින් කරලා තියෙනවා කියන එක. ඒ වගේම ඉදිරියේ දෙන X-Men ෆිල්ම් එකේදීත් මෙයා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. ස්පයිඩර්මන් ෆිල්ම් එකේදී මේ මියුටන් කියන නම නිතරම හැයෙන නිසා සමහර විට ට්‍රේමන් ටිල්මන් කියන්නේ ඉදිරියට එන්න ඉන්න X-Men ලාගේ ප්‍රධානම අතුරෙක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. යාළුවනේ ට්‍රේලර් එකේ මේ දර්ශනත් එක්ක හැයෙන ඒ අමුතු කටහඬ වලට වුණාද? Spiders have 3 life cycles. අන්න ඒකෙන් තමයි මේ කතාවේ තියෙන භයානකම රහස එළියට එන්නේ. ඒ හඬින් කියවෙන්නේ ස්පයිඩර්මන්ගේ ජීවන චක්‍රයේ තියෙන අවධි 3 ගැනයි. විශේෂයෙන්ම මේ එක අවධියක් අවසන් වෙන මැද කාලයේදී ස්පයිඩර්මන් අතිශයින් දුර්වල වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි එයාව ලේසියෙන් මරා දාන්න පුළුවන් හොඳම වෙලාව. කවුද මේ රහස දන්නේ ඒ අමුතු එක්කෙනා? මම හිතන්නේ මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ටොම් ස්ටෝන් වෙන්න ඕනේ. කවුද මේ ටොම් ස්ටෝන් කියන්නේ? මාවල් කොමික්ස් වල හැටියට මෙයා සෙල්ලංකාරෙක් නෙවෙයි. මෙයාගේ හැම හරියට ගලක් වගේ. හරිම තදයි. ඒ නිසා වෙඩි උණ්ඩයකින්වත් මෙයාට ලේසියෙන් තුවාල කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. මෙයා නිව්යෝක් පාතාල ලෝකයේ ඉන්න ධර්මම කල්ලි නායකයෙක්. කින්ග්පින්ට පස්සේ ඒ පාතාල බලය අල්ලගෙන ඉන්න භයානකම නපුරු මොලකාරයෙක්. ඉතින් ට්‍රේලර් එකේ පෙන්නපු විදියට නම් කින්ග්පින් මේ නගරයේ නගරාධිපති වුණාට පස්සේ එයා කලින් හිටපු පාතාල ලෝකයේ තැන ඉස් වුණා. ඉතින් ඒ තැන අල්ලගෙන ටොම් ස්ටෝන් දැන් ඉදිරියට ඇවිත් ඉන්නවා වෙන්නත් පුළුවන්. සමහර විට මෙයා තවමත් කින්ග්පින් යටතේ වැඩ කරන එයාගේ ධර්මම ගෝලෙක් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ ට්‍රේලර් එකේ අපිට කින්ග්පින්ව දකින්න ලැබෙන්නේ නැති නිසා මේ පාර ස්පයිඩර්මන්ට මුණ දෙන්න වෙන්නේ ටොම් ස්ටෝන් එක්ක වෙන්නත් පුළුවන්. ඉතින් ස්පයිඩර්මන් තමන්ගේ ජීවිතයේ දුර්වලම අවස්ථාවේ ඉන්නකොට ටොම් ස්ටෝන් වගේ දරුණු විලන් කෙනෙක් එන එක පීටර්ට කොයි වගේ බලපෑමක් කරයිද කියලා හිතාගන්න තමයි. යාළුවනේ ඔයාලා දකින්න ඇති මේ ට්‍රේලර් එකේ ගොඩක් දර්ශන කොමික් වලට හරිම සමානව අදලා තියෙනවා.
ටැරන්ටුලා සහ බූමරං වගේම මේ හැම සීන් එකක්ම ඒ විදිහටම අපිට දකින්න ලැබෙනවා. හැබැයි හැම දෙයකටම වඩා එක දර්ශනයක් තියෙනවා හරිම අමුතු. ඒ වගේම ගොඩක් දහක් විදිහට තියෙන හන්දා මම හිතන්නේ තන්ඩර්බෝල්ට්ස් වලදී අර සෙන්ට්‍රි එයාගේ වොයිඩ් කියන භයානක රූපයට මාරු වෙලා මුළු සිටි එකම විනාශ කරන වෙලාවේ ස්පයිඩර්මෑන් ඇවිත් මිනිසුන්ට උදව් කරන එකයි මේ දර්ශනයෙන් පෙන්වන්නේ. ඔයාලා බලන්න ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම වොයිඩ්ගේ ඒ විනාශකාරී සිද්ධිය වගේමයි තියෙන්නේ. ඉතින් පීටර්ට තමන්ගේ ජීවිතේ ලොකුම අභියෝගයට මුහුණ දෙන්න වෙයිද? ඔයාලා මොකද හිතන්නේ? පීටර් ඇත්තටම අර භයානක මෑන් ස්පයිඩර් රූපයට පත් වෙයිද? ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරලා කියන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මම මයික් ටොක්ස් හැමෝටම සුබ දවසක්.